ඔයා කවුද? ජීවිතේ සැබවින්ම අවශ්‍ය දේවල් සඳහා සටන් කරන කෙනෙක්ද? නැත්නම් අනිකුත් අය තීරණ ගන්නා විදියට ජීවත් වෙන කෙනෙක්ද? ඇල්ෆා පුද්ගලයෙක් කියන්නේ ඉදිරියටම යන, තීරණ ගැනීමට බිය නොවන, ඒ වගේම තමන්ගේම මාර්ගය ගොඩනගන කෙනෙක්. මේ අය තමන්ගේ ජීවිතයට වග කියනවා. අභියෝගවලට බිය වෙන්නේ නැහැ. ඒ වගේම ඒ අය සාර්ථකත්වය දකින්නේ දිගු කාලීන ඉලක්කයක් විදියට. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් ඇල්ෆා මයින්ඩ්සෙට් එකක් හදාගන්න කොහොමද කියලා. ඔයා සියලුම වගකීම් බාර ගන්න. ඇල්ෆා පුද්ගලයෙක් කියන්නේ තමන්ගේ ජීවිතය වෙනස් කිරීම තමන්ගේම ආරම්භ වෙනවා කියලා තේරුම් ගත්ත කෙනෙක්. අන් අය හෝ වටපිටාව ඔයාගේ ජීවිතයට මොනම මොහොතකවත් වග කියන්නේ නැහැ. ඔයාම ඔයාගේ ජීවිතයට වග කියන්න ඕන. කිසිම හේතුවක් නොතකා කිසිම වරදක් අන් අය උදෙසා දාන්න එපා. ජීවිතයේ ඕනෑම අසාර්ථකත්වයක් හෝ අභියෝගයක් ඔයාම පිළිගෙන ඒකට ඔයා විසින්ම විසඳුම් හොයන්න ඕන. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන එක දෙයයි. මට නැවතීම් නැහැ. මට කාරණා නැහැ. මට අවශ්‍ය මගේ ජයග්‍රාහී මාර්ගය පමණයි. ඊළඟ කාරණාව විදියට පීඩාවෙන් මිදෙන්න. කවදාවත් මට මේක කරන්න බැහැ. මට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට කවුරුත් උදව් කරන්නේ නැහැ වගේ කතා කියන්න එපා. මේ වගේ දේවල් කියලා අන් අයගෙන් ඔයාලට උදව් ලබා ගන්න පුළුවන්. නමුත් කවදාවත් ඇල්ෆා පුද්ගලයෙක් මේ වගේ මයින්ඩ්සෙට් එකක් ඇතුව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මොනම මොහොතකවත් අසරණභාවයකින් කටයුතු කරන්න එපා. මොකද ඔයාගේ ජීවිතය තීරණය කරන්නේ ඔයා දක්වන ප්‍රතිචාර මතයි. ඊළඟ කාරණාව විදිහට ආරක්ෂිත කලාපයේ එළියට එන්න. ආරක්ෂිත කලාපය තුලින් කිසිම දියුණුවක් ලබා ගන්න බැහැ. පුද්ගලයෙකුගේ ව්‍යාප්තිය සිදුවන්නේ ඔහු ක්‍රියාශීලීව කටයුතු කරද්දී. අලුත් දෙයක් කරන්න, අභියෝගවලට මුහුණ දෙන්න. ඔයාට බියක් තිබුණත් ඒ බිය මගහරින්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට ඒ බිය ජය ගන්න උත්සාහ කරන්න. අද ඔයා මේ මොහොතේ තින්නේ ආරක්ෂිත කලාපයක නම් දැන්ම එම ආරක්ෂිත කලාපයෙන් ඉවත් වෙන්න. ඊළඟ කාරණාව විදිහට ශරීරය සහ මනස ශක්තිමත් කරන්න. ඇල්ෆා පුද්ගලයෙක් හැම විටම ශරීරය සහ මනස ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න උත්සාහ කරනවා. මේ දෙකම එකිනෙකට සම්බන්ධයි. ශරීරය ශක්තිමත් වුණොත් විශ්වාසය වැඩි වෙනවා. විශ්වාසය වැඩි වුණොත් බිය අඩු වෙනවා. බිය අඩු වුණොත් ඔයාට පුළුවන් විශේෂත්වයක් නිර්මාණය කරගන්න. ඒ නිසා දිනපතා ශරීරය අභියෝගයට ලක් කරන්න. දිනපතා මනස අභියෝගයට ලක් කරන්න. ඊළඟ කාරණාව විදියට කෙටිකාලීන සතුට පස්සේ යන්න එපා. අද වෙද්දි බොහෝ මිනිස්සු කෙටිකාලීන සතුට පස්සේ යනවා. මේ නිසා ඔවුන්ට දියුණුවක් ළඟා කරගන්න බැහැ. ඇල්ෆා පුද්ගලයෙක් මෙහෙම කටයුතු කරන්නේ නැහැ. ඔවුන් දිගුකාලීන සැලසුමක් අනුව ක්‍රියා කරනවා. ඔයා තීරණයක් ගද්දී මට මේකෙන් ව්‍යාපෘතියක්, ජීවිත ගොඩනැගීමක් හෝ පසුබැසීමක් වෙයිද කියලා හිතන්න. ශීඝ්‍ර වාසි ගැන හිතන්න එපා. දිගුකාලීන ජයග්‍රහණය ගැන පමණක් සිතන්න. ඊළඟ කාරණාව විදියට ඔබේ පරිසරය සකස් කරගන්න. ඔයා වට කරගෙන ඉන්න මිනිස්සු ඔයාගේ ජීවිතය හැදෙන්නේ කඩවෙන්නේ නැතිනම් ඉදිරියට යන්න තීරණය කරනවා. නරක බලපෑම් ඇති කරන මිනිසුන්ට ඉඩ දෙන්න එපා. ඔයාගේ මනස බලවත් කරන හෝ ඔයාට දියුණුවක් ලබා දෙන අය සමග කටයුතු කරන්න. ඊළඟ කාරණාව විදියට ඔයාගේ ජීවිතය පාලනය කරන්න. බොහෝ මිනිස්සු තමන්ගේ ජීවිතය තමන් හොඳින් පාලනය කරනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඔවුන්ගේ තීරණ, හැසිරීම සහ ඉලක්කවලට බොහෝ වෙලාවට අන් අය විසින් යලි යලිත් බලපෑම් කරනවා. ඔයා ඔයාගේම මාර්ගය තෝරගන්න. ඔයාගේ ජීවිතය සැලසුම් කරන්න. සමාජයේ අනෙකුත් මිනිසුන්ගේ මත හෝ සමාජ විකල්ප මත ඔයාගේ ගමනට කවදාවත් බාධා වෙන්න ඉඩ දෙන්න එපා. මේ අවස්ථාවේදී ඔයාගේ මනසේ තියෙන්න ඕන එක දෙයයි. මගේ ජීවිතය, මගේ නීති, මගේ මාර්ගය. අවසාන වශයෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ ඇල්ෆා පුද්ගලයෙක් තමන්ගේ ජීවිතය ගැන වග කියනවා. තමන්ගේ දියුණුව පිළිබඳව වග කියනවා. මොනම මොහොතකවත් මට මේක කරන්න පුළුවන්ද කියලා හිතන්න එපා. මම මේක අනිවාර්යෙන් කරන්න ඕන කියලා හිතන්න. ඇල්ෆා මනසක් කියන්නේ කතාවක් නෙමෙයි. ඒක ජීවිතයක්. දිනපතා 100%ක්වත් හොඳ තීරණයක්, කුසලතාවයක් හෝ ජීවිතයේ එක් පියවරක් ඉදිරියට යන්න. ඔයාගේ ජීවිතය, ඔයාගේ නීති, ඔයාගේ මාර්ගය අදම ගොඩනගන්න. කතා නොකර ක්‍රියාවෙන් පෙන්වන්න.